ඔයාලට කොහොමද? අද මම මේ වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඔයාලට ගොඩාක් වැදගත් දෙයක්. ඒ තමයි ස්මෝල් බිස්නස් කරන කෙනෙක්ට, එහෙම නැත්නම් ඔන්ලයින් බිස්නස් කරන කෙනෙක්ට, එහෙමත් නැත්නම් මොකක් හෝ ව්‍යාපාරයක් කරන ඔයාට කොහොමද වෙනකට වඩා ඕඩර්ස් ආකර්ෂණ නීතිය හරහා වැඩි කරගන්න කියලා. එතකොට මේ ආකර්ෂණ නීතිය පාවිච්චි කරලා ඔයාවම ධන ආකර්ෂණ කාන්දමක් කරගෙන ඔයාගේ බිස්නස් එකට ඕඩර්ස් වැඩි කරගන්න විදිහ තමයි අපි මේ වීඩියෝ එකකින් ඉස්සරහට කතා කරන්නේ. අපි බලමු ආකර්ෂණ නීතිය පාවිච්චි කරලා කොහොමද අපි අපේ බිස්නස් එකට ඕඩර්ස් ආකර්ෂණය කරගන්නේ කියලා. හරි. මුලින්ම ස්මෝල් බිස්නස් එකක් කරන කෙනෙක් වුණාම අපිට තියෙනවා බිස්නස් එක හැන්ඩල් කරන තැන. කැෂියර් එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර බිස්නස් එකක් කරන කෙනෙක් නම් ඒ බිස්නස් එකේ ඕඩර්ස් හරියට ඇනලයිස් කරන තැනක්, ඕඩර් බුක් තියෙන තැනක්, ඒ වගේ තැනක් ඔයාටත් තියෙනව නේද? අන්න එතන තමයි අපි මෙතනදී පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ විශ්ව ආකර්ෂණ නීතිය පාවිච්චි කරන ඔයාගේ බිස්නස් එකට පාවිච්චි කරන්න අපි යොදාගන්නේ මෙන්න මේ තැන තමයි. මෙතනදී අපි විශේෂයෙන්ම මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ අපි මේ බිස්නස් එක හසුරවන තැන, හැන්ඩල් කරන තැන පිරිසිදුව ක්ලීන් කරලා තියාගන්න ඕනේ. මොකද අපිරිසිදු අපිරිවල තැන්වලට ධනය ආකර්ෂණය වෙනවා තියා ධන ආකර්ෂණ පොසිටිව් කිරණවත් එන්නේ නැහැ කියලා මම ඔයාලට කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා. ඒ නිසා අපි මුලින්ම කරන්න ඕනේ මොකක් හරි නිෂ්පාදනයක් කරන කෙනෙක් නම් නිතරම හැඩි වෙනවා වෙන්න පුළුවන්. හැබැයි අපි මේ ආකර්ෂණ නීතිය හසුරවන්න කලින් එතන පිළිවෙලකට පිරිසිදුව අස් කරගන්න එක කරන්න ඕනේ. ඊට පස්සේ අපි කරන්න ඕනේ අපි කැමති සුවඳකින් හෝ විශේෂයෙන්ම කුරුඳු සුවඳින් අපි වැඩ කරන තැන වාතාශ්‍රය පිරිසිදු කරගන්න එක. මේ වාතාශ්‍රය පිරිසිදු කරගන්න අපිට කුරුඳු සුවඳ පාවිච්චි කරන එකේ වටිනාකම වෙන්නේ කුරුඳු කියන්නේ ධනය ආකර්ෂණය කරන සුවඳක් සහිත ප්‍රබල කුළුබඩු වර්ගයක් කියලා කිව්වොත් මම හරි. මෙතනදී අපිට පුළුවන් කුරුඳු සුවඳ හඳුන් කුරක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් කුරුඳු කෑල්ලක කුරුඳු තෙල් දාලා ඉවර වෙලා මේ කුරුඳු කෑල්ල පත්තු කරලා මේ කුරුඳු සුවඳ අපි අවට, ඒ කියන්නේ අපි බිස්නස් එක කරන තැන අවට වාතාශ්‍රය පැතිරෙන විදිහට වාතාශ්‍රය කුරුඳු සුවඳින් පිරීලා පිරිසුදු වෙලා යන විදිහට අපි මේ කුරුඳු සුවඳ ඉස්සෙල්ලාම අපේ වර්කින් ඒරියා එකට අල්ලන්න ඕනේ. මේකෙදී අපිට කුරුඳු සුවඳට කැමති නැති කෙනෙක් ඉන්නවා නම් අපිට පුළුවන් ඒ වෙනුවට අපි කැමති සුවඳ හඳු කුරක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් අපි කැමති සුවඳ සෙන්ටඩ් කැන්ඩල් එකක් පාවිච්චි කරන්න. ඊළඟට අපි අපේ වර්කින් টොප් එක උඩ පිළිවෙලට අස් කරගත්ත වර්කින් টොප් එක උඩ පරණ බිල් තියෙන්න බෑ, පරණ ඕඩර්ස් වල නෝට් ලියපුවා තියෙන්න බෑ, සේරම අස් කරලා පිළිවෙලට හදාගත්ත වර්කින් ඒරියා එක උඩ අපි තියනවා රතු පාට කැන්ඩල් එකක්. රතු පාට ඉටිපන්දම. මේ රතු පාට ඉටිපන්දම රත්තරන් පාට භාජනයක හරි බහලමක හරි දාලා තියන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. මොකද රතු සහ රත්තරන් කියන දෙකම ධනය ආකර්ෂණය කරන පාටවල්. ඉතින් මේ රතු පාට ඉටිපන්දම ඔයාලට සෙන්ටඩ් කැන්ඩල් එකක් විදිහට ඔයාලට ගන්න පුළුවන් නම් කුරුඳු, කරාමුනටි, රෝස්මරි, ස්ටයිනස් ඔය වගේ ධනය ආකර්ෂණය කරන කුළුබඩු සුවඳවල් එක්ක හැදිච්ච කැන්ඩල් එකක් ගන්න තියෙනවා පර්ෆෙක්ට්. එහෙම නැත්නම් ඔයාලට ඒ වගේ කැන්ඩල් එකක් හොයාගන්න අමාරුයි නම් දැනට ඔයාලට පුළුවන් සාමාන්‍ය රතු පාට ඉටිපන්දමක් පත්තු කරන්න, සුවඳ නැති වුණත් කමක් නැහැ. ඊට පස්සේ අපි කරන්නේ මේ රතු පාට ඉටිපන්දම අපේ ඇස් ඉදිරියෙන් තියාගෙන අපි මේකේ දැල දිහා බලාගෙන හිමීට ඇස් තියාගන්න. ඊට පස්සේ අපි විෂුවලයිස් කරන්න ඕනේ අපිට අද දවසේ ඕඩර්ස් ගොඩාක් එන විදිහ, වැඩිපුර වැඩ ලැබෙන විදිහ අපේ හිත ටික සතුටෙන් පුරව ගන්න ඕනේ අපේ බිස්නස් එකට ඕඩර්ස් ගොඩාක් ආවා කියලා. ඒ කියන්නේ අපිට දැනටමත් ඕඩර්ස් ගොඩක් නැහැ. හැබැයි ඒක හිතන්නේ නැතුව අපිට ඕල්රෙඩි මේ මොහොතේ අපිට ඕඩර්ස් ගොඩක් එනවා. ඔයා රෙදි මහන කෙනෙක් කියලා හිතන්න. ඔයා ගොඩාක් වාට මැෂින් 2-3ක් දාලා මහන්න වෙන විදිහ ලොකු බල්ක් ඕඩර්ස් එන විදිහ ඔයා හිතින් මවන්න ඕනේ. මේ විෂුවලයිස් කරනවා කියලා කියන්නේ හිතින් මවන එක. ඉතින් අපි මේ
ඉටිපන්දමක් පත්තු කරලා හොඳ සුවඳ අපි කැමති සුවඳ වාතාශ්‍රයක් එක්ක අපේ මනස අවදි කරනකොට අපි කැමති දේ අපිට ලැබිලා තියෙනවා. ඕල්රෙඩි අපිට මේ ඕඩර්ස් ලැබිලා තියෙනවා කියලා සතුටු වෙනකොට අපේ යටිහිත අවදි වෙන්න පටන් ගන්නවා. අපේ යටිහිත අවදි වුණාට පස්සේ අපිට පුළුවන් වෙනවා අපි අර හිතින් මවන දේ සැබෑවක් බවට පත් කරගන්න. ඒ විදිහට තමයි විශ්ව ආකර්ෂණ නීතිය හැදිලා තියෙන්නේ. විශ්වය හැසිරෙනවා ආකර්ෂණ නීතිය හැසිරෙනවා ඔන්න අපිට වැඩිපුර ඕඩර්ස් ආකර්ෂණය කරන්න. මේක හැම දවසකම ඔයාගේ බිස්නස් එකේ වැඩ කටයුතු පටන් ගන්න කලින් ඔයාගේ ෂොප් එකේ වැඩ කටයුතු කරන්න පටන් ගන්න කලින් ඔයාට කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ভাইබ්‍රේෂන් එක අනුව ඔයාට හොඳ රිසල්ට්ස් ලැබෙනවා. ඔයාගේ ভাইබ්‍රේෂන් එක ඉහළට ගන්න නම් ඔයාගේ යටිහිත දියුණු කරන්න ඕනේ. ඔයාගේ ভাইබ්‍රේෂන් එක අනුව තමයි ඔයාට මේ ආකර්ෂණ නීතිය පාවිච්චි කිරීමේදී රිසල්ට් ලැබෙන විදිහ තීරණය වෙන්නේ. මම ඉස්සරහට අරගෙන වීඩියෝස් කොහොමද අපේ ভাইබ්‍රේෂන් එක ඉහළට ගන්නේ, කොහොමද අපේ යටිහිත දියුණු කරන්නේ කියලා. දැනට මේ ස්මෝල් බිස්නස් කරන හෝ මොනවාම හරි බිස්නස් එකක් කරගෙන යන ඔයාට මේ විදිහට පුළුවන් ඔයාගේ බිස්නස් එකට ඕඩර්ස් ගොඩාක් ආකර්ෂණය කරන්න. මේක 100%ක් සාර්ථකයි. මම මගේ බිස්නස් එකටත් මේ ක්‍රමය ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. ඉතින් මේක 100%ක් සාර්ථකයි කියලා මට අත්දැකීමෙන් කියන්න පුළුවන්. හැබැයි මෙතනදී අනිවාර්යයෙන්ම ඔයාගේ වර්කින් ඒරියා එක සුවඳවත් වෙන්න ඕනේ, වර්කින් ඒරියා එක පිරිසිදු වෙන්න ඕනේ, වර්කින් ඒරියා එක කාම් වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් විනාඩි 5ක් වගේ විෂුවලයිස් කරලා ඉවර වෙලා සතුටු සිතින් ඉටිපන්න මේවල දාලා සාමාන්‍ය පරිදි ඔයාගේ දවසේ වැඩ කටයුතු ටික කරගෙන යන්න. මෙතනදී ඔයා දවසේ ඔයා හිතන්න ඔයාට අද දවසේ ඊට වඩා ඕඩර්ස් දෙකක් විතර අඩුවෙන් ආවේ. ඔයා අන්තිමට දවස් අවසානයේ නිින්දට යනකොට හිතනවා වැඩක් නැහැ. මම උදේ කරා මෙන්න මේ විදිහට ආකර්ෂණ නීතිය නැත්නම් law of attraction පාවිච්චි කළා මේ වගේ දෙයක් කරා. මට ඊටත් වඩා අඩුවෙන් තමයි අද ඕඩර්ස් හම්බුනේ. මේක කරලා වැඩක් නැහැ මම ඉවරයි. අන්න ඒ වගේ නෙගටිව් සිතුවිල්ලක් එක්ක ඔයා නිින්දට ගියොත් ඔයාට ඊළඟ දවසේ ආකර්ෂණ නීතිය පාවිච්චි කරත් නැතත් ඔයාට ලැබෙන්නේ නෙගටිව් ප්‍රතිඵලමයි. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම ගොඩාක් විශ්වාසයෙන් සහ ගොඩාක් සතුටින් මේක දිගටම කන්ටිනියු කරගෙන යන්න ඕනේ. හරියට පුරුද්දක් විදිහට මේක කරගෙන යනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එකට අනිවාර්යයෙන්ම ඕඩර්ස් ගොඩාක් ආකර්ෂණය කරගන්න. ඊට අමතරව ඔයාට පුළුවන් ඔයාගේ වර්කින් ඒරියා එකේ නිතරම කුරුඳු අනුකූරක් දාලා තියන්න. එහෙම නැත්නම් කුරුඳු තෙල් පහනක් දාලා තියන්න. එහෙමත් නැත්නම් අපේ විශේෂ සිනමන් ධනවාසනා එක ඔයාට පත්තු කරලා තියන්න පුළුවන්. ඔයාගේ වටපිටාව සුවඳවත් වෙන තරමට, ඔයාගේ වටපිටාවේ වාතාශ්‍රය පිරිසිදු වෙන තරමට ඔයාට ධන ආකර්ෂණය, ධනාත්මක කිරණ ආකර්ෂණය වෙනවා. ධනාත්මක කිරණ ඔයා වෙත ලැබෙනවා. ඔයාගේ හිත සතුටෙන් පිරෙන්න ඔයාගේ හිතේ නරක සිතුවිලි, දේශසාගත සිතුවිලි, තරහ අන්න ඒ වගේ දේවල් නැති වෙන තරමට ඔයාට පුළුවන් ඔයාගේ ভাইබ්‍රේෂන් එක ඉහළට ගන්න. ඔයාගේ ভাইබ්‍රේෂන් එක ඔයා ඉහළට ගන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාට වඩා වේගයෙන් ඔයාගේ බිස්නස් එකට ඕඩර්ස් ආකර්ෂණය කරන්න පුළුවන්. ඊළඟ කාරණාව ඔයා ඕඩර්ස් නිෂ්පාදනය කරනකොට ඔයා හිතන්නේ කැම වෙන කෙනෙක් කියලා ඔයාට ගොඩාක් ලොකු ඕඩර් එකක් දෙනවා නම් අන්න ඒ මොහොතේදී ඔයා කොයිම වෙලාවක අපෝ මේක මහ කරදරයක්, මොන වදයක්ද, මම අපරාධය මේක කරේ, මට වෙන වැඩක් නැහැ නේ, මට රස්සාවකට යන්න බැරුණාට කිය පසුතැවෙලි වෙවි ඔයාගේ බිස්නස් එක කරන්න යන්න එපා. කිසිම වෙලාවක ඒක කරන්න එපා. ඒක ගොඩාක් ලොකු හානිදායක තත්ත්වයක් වෙනවා ඔයාගේ බිස්නස් එකට. ඉතින් try කරලා බලන්න. අනිවාර්යයෙන්ම මම කලින් කියලා දුන්න විදිහට try කරොත් ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එකට ඔයාවම ධන ආකර්ෂණ කාන්දමක් විදිහට ක්‍රියාත්මක වෙලා ඕඩර්ස් ගොඩාක් ආකර්ෂණය කරගන්න. ඉතින් අදත් ගොඩාක් ස්තුතියි මේ වීඩියෝ එක බලවට. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න, subscribe කරන්න. මේ වගේ වටිනා වීඩියෝස් ඔයාලට බලන්න පුළුවන්. Thank you.